මොකද උනේ? ඒක උඩල් තිබ්බා. උඩල් ඉන්නේ. අයි කොහොමද ඔයාලට අද අපි යන්නේ කැලේකින් පටන්ගෙන වැවකට ගිහිල්ලා වැවේ අවසානයේදී පැලක නතර වෙන සිද්ධියක දිගටම රැඳිලා ඉන්න වීඩියෝ එකේ අවසානයක් වෙනකන් මාරම ආතල් පිරිච්ච ආතල් කිව්වට ඒවා ආතල් නෙමෙයි භයානක සිද්ධි ගොඩකට මුණ දීපුවා අමුතුම කතාවක්. අපි වැවේ කැලේ පැලේ ගියපු ගමනේ පාර්ට් 2 එක තමයි මේක. පාර්ට් 1 එක බැලුවේ නැත්නම් පාර්ට් 1 එක channel එකට ගිහලා බලන්න අමතක කරන්න එපා. ආදරෙන් ආරාධනා කරනවා ඉවර වෙනකම්ම බලන්න වීඩියෝ එක කියලා. අලියෙන්නේ නැහැ බම් මේ මැෂින් වල තද්ද හින්න. ඕවා එන්නේ නැහැ බං. ඇහෙනවා. ඇහෙන්න තුනක් කියන්නේ. අර මොකද බං අර කසිප්පු වාඩියක්ද ලයිට් පත් වෙන්නේ කැලේන. ඒ නාන්න නැත්නම් වෙන. අමු නාමු. තුවායක් ගත්තා. අතුවයක් තේන. හරි හරි. එක තමයි යන්න තියෙන පාර. පිටිය වේගෙන් යනවා. වෙලා ගිහිල්ලා තියෙන්නේ. කලින් ආවට වැඩක් උන්නේ නැහැ. මේ වෙලාවට තමයි යන්න උනේ. කියන්නේ ගෙදර වැඩ ටික උත්තිප්පා. මොකද උනේ? සර්ප ගන්න. ඔයන පාරේ මෙහෙන්නේ. ලියටක් තියෙනවා ලියටින්ම අතු වෙන්න ඕනේ. ගතුන කරන්ට පල්ලියට ගැවුණයි. උලක් නැහනේ. තෝච්චේ පොඩ්ඩක් ගහන්න වෙයිද? ලොකු කැලෑ කුට්ටියක ඉන්නේ. මලි අඩියක් උඩින් මන් දැන් ආවේ. පේන්නද? මේ ඉන්දර පත්තු කරනවද දැන්? ඔව්නේ. ඒ කුඩල් තිබ්බා. කුඩල් ඉන්නේ. කරවන්න කොහොමද? කරපන්. එතන මේ වරෙන්ගෝ. උච්චමුද? ලයිටර් යර. මේ නෝ ඉක්මන උග ලේබුණා. ලොකු කුඩල්ලෙක් හිටියා. ඌ මගේ ලේ ටික බොනවා. ගලව ගන්න බැරුව ඉන්නේ. මන්ට වරෙන් උගල් අතින් ඇදලා දාපන්. බෑ බෑ වරෙන්ගෝ. මෙහෙ ඉන්නේ ගොඩක් මේ සීතල පැතිවල ඉන්න කුඩල්ලු ජාතිය නෙමෙයි. උඹිත් ඉන්නවා මෙතන. දෙන්නෙක් ඉන්න. කුඩල් මේක පත් වෙන්නේ ඇති පත් වෙලාද? වෙලා තිබුණාට ලී දරහ තව හොයලා තියාගන්න වෙනවා. දර දාන්න වෙනවා. අයෝ.
ගයිස් අපි හිතුවට වඩා මේ වැඩේ අමාරුයි. කූඹි කනවා මගේ දැන් තැන් දෙකම දේත් වෙනවා. මේ කූඩැල්ල කාපු මාකේත් ලේනවා තාම. අට්ටම අමාරුයි. කූඹි කනවා. එතන මාරු විදියට කූඹි මේ ගිනිගොඩ පත්තු වෙද්දි නම් කූඹි ටික ඇයි කියලා හිතනවා. අපි බලමු ඉස්සරහට මොනවා වගේ දෙයක් වෙයිද කියලා. හිතා ගන්න බෑ මොනවා වෙයිද කියලා. උඩට යන්න තමයි අපි හිතන් ඉන්නේ ගල උඩ. හරි කාලයන්ද? හරි ගහ උඩ පේන්නේ. මේ ගල උඩ තමයි ඉන්න වෙන්නේ. මාරම කූඹි ගොඩක් ඉන්නේ. දැන් ගල උඩටත්. ඒ කූඹිද මුකුන්ද බං? අපි හිතුවේ නෑ මෙහෙම දෙයකට නම් මුහුණ දෙන්න වේවි කියලා. අපි එළි වෙනකන් ඉන්නත් ඕනේ. අම්මෝ කූඹි කාලා දැම්ම හැම්බත් වෙලා ඉන්නේ කූඹින්ගෙන්. බේරිල්ලක් නෑ. ගේ හැමතැනම කූඹි කනවා. ඉතින් නෑ මෙච්චර නම් දවල් හිටියේ නෑනේ බං. දවල් කියන්නේ හවස. ඉන්න කලුඩින් ඕනේ. ඕ ටිකක් අඩුයි. මගේ ඇගෙන් හැරිච්ච උන්ද දන්නේ. මේ ගස්වලත් එක්ක කූඹි ඉන්නවා. මේ මගේ කූඩැල්ල කාපු මාක් එක. මා කූඹි විසුමක් වෙන්නේ නැහැ මෙතන ඉන්න නම්. ඊට මාර වැඩක් උනේ ගයිස්. මේ මට ෂර්ට් එක අද ගන්න වෙනවනේ. ඔය ෂර්ට් එක කැප් එක මෙතන දාලා ඉන්න. මේ හරිය ටිකක් කූඹි අඩු වෙයිනේ. කූඹි නෝබ. හරි අඩු වෙයි ගින්දර ඉන්න. ඒ ගිනි මැරෙන් නම් ඇවිදිනවා හදට. උඩ මේක අඳ ගන්නවා. එක දාගත්ත ඉන්න වෙන්නේ නැහැ කූඹි කනවා. මගේ තැන් දෙක තුනකින් වෙනවා බං. කූඩැල්ල තැන් දෙකවත් කාලා තියෙනවා. ඒනවා. ගයිස් අපි මෙතන යන්නේ. වැඩේ කියන්නේ මෙතන අමාරුයි. කියන්නේ අපි හිතුවේ නැහැ කූඹිදී කියලා. මේ කූඹි නතර වෙන්නේ නැහැ. කූඹි නම් ඉන්න මිලියන ගාණක් මෙතන. මේ දැන් කනවා. ඉතින් අපි මෙතනින් යන්න හිතාගත්තා. එහා පැත්තේ තියෙනවා කලක්. මේ අද්දි සර්පය එහෙම පැගෙන්නත් පුළුවන්. ඉතින් ලොකු අවධානමක් තියෙන. මම හෙල්මට් එක ඔලුවට දාගත්තා. සරප්පු දෙක අතර ගන්න ඕනේ. ඇවිදින්න අමාරුයි වතුර. දැන් දෙක තුනකම මිනිස්සු පැල රකින්න. ඉතින් මේ පැලකට තමයි යන්න හිතුවේ. අතන වැඩේ හරිය ගියේ නෑ. මේ කූඹි සිහින්න ගිහින්ද කූඹි කණ්ඩ ගත්තා. කූඹි ගොඩාක් හිටියා. දැන් අපි යන්නේ පැලකට. එතන ගාපු ගිනි ගොඩත් නිමව සම්පූර්ණයෙන් වතුර ගහලා නිමලා අපි යනවා මේ. නෑ අර දෙවෙනි පැලට එමු. නේද? මේක නගනද? මේකට මේ තේිද? එන. දැන් එන්නේ නෑ. එනයි. ඒකෙමුද කියන්නේ? ඔව්. ඇලුවා වැටුණා. බාහිර දෙකක් නෑ. බාහිර දෙක වතුරේද? එන්න මේ පැලේ තමයි අපිට අතර ඉන්න වෙන්නේ. කාගෙද දන්නේ නැහැ. කාගේද කියලාවත් දන්නේ නැහැ. අයිතිකාරයෙක්වත්. කූඹි කෑවේ හින්දා ආසා වැඩි වර්ධන අපි දෙන්නට. වැඩි වැරදුනා කූඹි සීන්නකින්ද තවල් යද්දි එක කූඹියක්වත් හිටියේ නැහැ නේ. එනි කියන්නේ. බං කොහෙම සීන්න හිතන්නවත් බෑනේ මේ බං. ඒ කියන්නේ උන් කොහෙද බං මේ කූඹි ඉන්න ඇත්තේ තවල් අපි යද්දි? උඹට කරන්නේ ගිනි වැඩක් ගහනවා. ඔව්. ගස්වල කොළ තමයි ගොඩක් මේ කැල්ලගින්න අවුල ගන්න ප්‍රයෝජනවත් වෙන්නේ. මැස්සෝ මෙච්චර දෙයක් වෙයි කියලා හිතුවේ නෑ. පෙගින් වැලලා සුපිරියට බැරිද? ඔත් එක ගා ඉතින් බල බල ඉන්න දෙන්නේ වටපිටාව. අද එක්කම විදියොත් අනිවාර්යෙන් වීඩියෝ එකක් දාන්න. අද කන්න දෙන්නේ මේක. අපි ලොකු දෙයක් ගත්තේ නැහැ. ඉතින් මේ දවල්ට කෑවා. යාළුවා ගෙදරින් දවල්ට කෑවා. ඔච්චරයි ඉතින් නෑට. ලොකු දෙයක් අපි කන්න මොනවත් ප්ලෑන් කරේ නෑ. මේ ගන්න හදලා.
ඇලවිලා තියෙන අල්ලගෙන අලයින් ගෙදර තිබ්බා ගෙනව බිස්කට් වගේ තිබ්බා ඒක අරගෙන ආවා මේව තමයි ඉන්න වෙන්නේ අපි දෙන්නට මොකද ලං කරන්නේ ඉතින් මේ ඉන්න දාලා ඉන්නේ කරන්න අපි කෑවා දැන් ඉතින් ඉන්න තමයි තියෙන්නේ ෆෝන් එකේ ෆ්ලෑෂර් එක ඔන් වෙන්නේ නැහැ ෆෝන් එක හීට් වෙලා තියෙනවා වතුරයි බිස්කට්ුයි බනිසු ෆෝන් එක හීට් වෙලා හින්දා මේ කැමරාව කට් වෙනවා විනාඩියක වීඩියෝ එකක් වෙන්නේ නැහැ මිනිස් පොඩි ෂෝට් කෑලි විදියට තමයි ගන්න වෙන්නේ ඉතින් මොනවා කරන්නද ජැකට් දාන් හිටලා සීතලයි නෑ දාඩිය තනිකර තාඩිය පාන්දරේ දින සීතල වේ මේක අර දවස්වලට පින්න පොඩ්ඩක් ගහනවා අනිවාර්යෙන් පාන්දරට නම් සීතලක් තියෙයි සිග්නල් කඳුලක් නෑ පේන්නේ නේ සිග්නල් කඳුලක් නෑ සිග්නල් නෑ බුමාරුවෙන් යාළුවෙක්ට කෝල් එකක් දැම්මා මේ මගේ මට නම් කොහොමද සිග්නල් නෑ මම වෙයිද දන්නේ නැහැ ඉස්සරහට අපිට අලි එහෙම ආවොත් අනිවාර්යෙන් වීඩියෝ එකක් දානවා ටෝච් එක ගහලා හරි වීඩියෝ කරනවා ආන්නත් බැරි වුණා නේද ආන්නත් බැරි වුණා කූඹි කියා ප්‍රමාද වුණා වැඩි මෙයා එන්න පරක් වුණා ඒකයි ඔබ හැමදේම එන්න පරක් වුණා කියන්නේ ගෙදර ප්‍රශ්න වගේක් කියලා අපි පළෙන්ම හවසාපු වාහනේත් නෙමෙයි ආවේ ඊට පස්සේ මගේ බයික් එක අරන් ආවේ කලින් ගෙදර බයික් එකක් අරන් ආවේ ඊට පස්සේ ෂෙඩ් එකේ පොලිම තෙල් ගහන්න ෂෙඩ් එකේ පොලිමේ ඉඳලා කොහොම හරි එනකොට වෙලා ගියා නැත්තම් ඉතින් අපිට එතන ගිහිල්ලා මොනවා හරි කරන්න තිබ්බ කෝඹි හිටියෝ බලලා ඩාවට අපිට ඔච්චයක් කරන් ආවා මෙතෙන්ට පේනවා කැලේ හොඳට කොහොමද තමයි බලන්නේ හිතන් හිටපු වැඩේ නම් උන්නේ නැහැ ඉතින් අපි හිතන් හිටියේ අතන ඉන්න මාන මෙතන නම් සේෆ්ටි ඉතින් මෙතන ආරක්ෂාවක් තියෙනවා අතන ලොකු වැඩක් අපි කරන්න ඉතින් හිටියේ ලොකු භයානක වැඩක් ඉතින් මේ වගේ තැනක ඉන්නවා කියන්නේ අනිවාර්යෙන් අලින්ද මුණ දෙන්න වෙනවා ඉතින් මේ මෙතනත් එහෙම තමයි උනාට මෙතන පොඩි ආරක්ෂාවක් තියෙනවා මේ පැලක්නේ මෙතන අතන මොකොත් නැහැ ඉතින් වැස්සොත් එවෙනවා කෝඹි ගගා ඉන්නේ ඉතින් බැරිම තැන ආවේ ඉන්නම් බැරි තැන පැයක් විතර අපි හිටියා එතන බැරිම තැන ආවා ඉතින් අපිට අද පල්ලෙයා තමයි ඉන්නේ පැලේ මාම එනවා මාළු අල්ලන්න එනවනේ ඔව් ඒක සෙට් එකම ආවිලා මාළු අල්ලනවා අපිත් අල්ලනවා ඊ අර පැත්තට නම් ආගියා මේ පැත්තට නම් මේ අයිනදී ගිහිල්ලා තියනවා කිව්වා අයිනේ නේ මම අතන ගහ දින කුබුක් ගහ උතන හිටියා ගහ උඩ දැන් අලියා එහා පැත්තේ මම පැන්නක යන්නේව නෑනේ අරුම් මාළු කොටන්න මම පැන්න මේ එතන හිටියේ අටර විතරද ගියා යන්නේ ඔතන මේ මෙතන මාළු උයලා ඔතන ගිනි මැලේ ගහගෙන ඒ තමයි දේවාල කියපුවා මාමගේ පැෂර් එකක් තිබ්බ වෙලාවට හොඳටම එළිය තියෙනවා මෙතන අලි නම් එනවා අඩුයිලු මේ දවස්වල මම පැල රකින්න හින්දා අලි එනවා අඩුයි මම හාපාරක් විතර එක්කම් පස්සේ කළා දැන් මේක මෙහෙම පැටලලා මේක ඇල්ලක් කරා මෙහෙම බලන්න අනිත් පැත්තට
අයි අර පිළියේ අන දෙකට වදිනවා කරන්නේ. උනේ මැරිචිලියක් කරා මෙහෙම දෙකට කපන්න ගියා. ඔහොම අල්ලලා මෙහෙම කපන්න ගියා. මෙහෙම ගහනකොන පීයත් එක්කන් දුබස් ගන්නවා. විදලාට පිහිය දුන්නේ නැතුනේ. මම මුරුක් නැතුව කවදාවත් දැල්ලා දිනවා නෑ නේ. බරි චැලෙන්ජයක් හම්බුණා. මේ මෙතනින්ද යන්නේ? බර ටිකක් හොයන්න දෙන්නම තනියෙන් තනියෙන් ගියා. දැන් දෙන්නම යන්නේ පොඩ්ඩක් හිටගෙන ඉමු. පිරිම අත්දැකීමක් තිබ්බා. ඉතින් මේ සතුන්ගෙන් අපි ඉන්නේ බලාතන වෙනත් දන්නේ. දැන් ගිහිල්ලා අපි බලමු ඉර උදාව. කොහොමද ඉන්නේ? අමතක නොවන රැයක්. මදුරු තන මදුරුන්ට මැස්සුන් කූඹි මැස්සු. පේනවා මේ කූඹි ටික ඉන්නව මෙන්න කෙලින්ම කූඹි බලකායක් ඉන්නේ. අපි ආපු වෙල්ලේ ආයෙ බලන්න ආර වෙනසර හරියක් යන්න තියෙනවා. බයික් යට යට තියෙනවා පේනවා අතර මයිල ගහගා. මේ බයික් එක යටින් තියෙනවා. මම ඉතින් අලි එක්ක හරි ගහයි කියලාමයි ඒ මාමගෙන උත්තර අපි අලි එනවාද කියලා මෙතනට මේ බයික් කට්ටිය දාලා යනවලු වැල්ලකින් එන කට්ටිය නපරස්න. අපි යාලට ගිහලා බලමු. හරි යාලක් තිබ්බොත් යන් අර මෙතනට තමයි අපි නාන්න ආවේ.
මේකට කියන්නේ මින්නේරි ඇල කියලා. අපි ගියේ මින්නේරි වැවට. මින්නේරි ඇලේ බලන්නේ මේ වැලි ගහලා තියෙන්නේ මේට එන. මේ ගොඩක් මේ අඩි 7-8ක් විතර වතුර පාරක් මෙතනත් යනවා. සමහර දවස්වල මුල් වතුර එද්දි ඒ ගණ යනවා. ගල් තියෙන්නේ මේ ඇලේ ගොඩක්. මේ ගොල්ලෝට යන පාර. හරි අපේ එන්ඩ් එක මෙතනින් තමයි වෙන්නේ. ඉතින් වැවට යන ඇල්ල පටන් ගන්න තැනින් තමයි මගේ ගෙදර ඉවර වෙන්නේ නේ. මගේ ගමන ඉවර වෙන්නේ කියන්නේ. මගේ ගෙදර තියෙන දියබෙදීමෙන් තමයි ඇල බෙදෙන්නේ. මහ ඇල, යෝධ ඇල, ගිරිතල ඇලටයි මින්නේරි ඇලටයි බෙදෙන්නේ දියබෙදීමෙන්. අම්බ මීලං වීඩියෝ එකේ දැන් යන්නේ පාර වීඩියෝ එකක් දාන්නම් මේ ලස්සනට තිබ්බ අපි එනකොට නම් සුපිරියට තිබ්බා දැන් කොහොමද දන්නේ නැහැ පාර එද්දා දිනව තුපේ